මම 96 අවුරුද්දේ මහලෑලියට ඒ කිට්ටු කාලයේ විතර අපිට ඒ ගමට කරන්ට් එක තිබුණේ නැහැ. ඔය කොටි ගහන කාලේදී කරන්ට් එක තිබුණේ නැහැ. කුප්පිලා කුචිමිලා පැට්‍රෝමැච් එක ලන්තෑරුම් කියන එක අපිට හොඳට හිතුවා. අපේ ගෙවල් රෑ නිදා ගන්න ලයිට් මේ ලාම්පු නිවුවට පස්සේ ඇහැල් වල කරවලින් අන්දේ අත ගන්නවා වගේ ඔයාලට නිශ්චිත දැනග දුන්නා බහන්නේ. ඒක එකක් තමයි ප්‍රොජෙක්ට් එකේ. අපි නැගිට ගමන් අපේ බහමක් ඊළඟේ ජීවිතේ කියේ. දැන් ඒක පොදේ කල්පනා කරන්න දේවල් එක අපි නැත්තම් කියනවා. මම කියන්නේ අපි මිනිස්සු ජීවත් වෙච්ච විදිහ ටිකෙන් ටික අපි තාක්ෂණයත් එක්ක එකතු වෙනවා. අපි ළඟ තිබුණු මනුෂ්‍යයන් හිතවාදීව සියල්ල ඈත් කරගෙන ගිහිල්ලා මනුෂ්‍යයාට අහිත කර දේවල් අපි ළඟ කරගත්තා. ඒ ළඟ කරගත්ත දේ තුල අපිට තියනවාද අපේකමක්? අපි ඈත් කරපු දේවල් වලට අපේකමක් නැද්ද කියන්නේ? අපට නෑකම් කියනවා වගේ ළඟ තිබුණක් නැද්ද? හොඳට ඒ සියල්ල අපි ඈත් කරලා. ඒ ඈත් කරන හැම දෙයකදීම අපිට පුංචි කාලයක් තියෙනවා අපිට අපේ අවශ්‍යතාවය සපුරා ගන්න. කොහොමද? පෙට්‍රල් මැච් එක කියන්නේ මේ පුංචි දරුවන්ට දන්නේ නැති ඇති. ඒක අපි එලිමන්ට් එකක් කියලා කියනවා. මැන්ඩල් එකක් කියන්නේ ඒවා අපි ගැට ගහලා පෙට්‍රල් මැච් එක උලන් ගහලා පත්තු ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක ටික කාලයක් යන වෙලාවක් යනවා. ලන්තෑරුවත් ඒ වගේ කුංචි කාලයක් යනවා. ලාම්පුව අපිට හදලා දෙනවා. ලාම්පුව පොඩි කාලයක් යනවා. ඊට පස්සේ බලන්න ටිකක් ඔය ටිකෙන් ටික දියුදලා යනවා ටෝච් එක යනවා නේද? කෑලි දෙකේ ටෝච් එක කිව්වා, කෑලි තුනේ ටෝච් එක කිව්වා, කෑලි පහේ ටෝච් එක කිව්වා. අර මොකද පොඩි ඉන්නේ ටෝච් එකක් තිබ්බා. ප්ලාස්ටික් ටෝච් එක මොනවා කාලේ වෙනස් වෙලා ආවා. බලන්න අපි ගෙවුණු අතීතේ. ඒ තුල අපි වෙහසක් ගන්නවා මහන්සියක් ගන්න අපේ කාලේ කරගන්න අපේ අවශ්‍යතාවය කරගන්න. හැබැයි දැන් තියෙන අවශ්‍යතාවය කරගන්න. ඉස්සර හොඳට බලන්න ගෙදරක ගොඩනැගිල්ලක් අපියක් හදනකොට වාතාශ්‍රය අපිට ලැබෙන විදිය හොඳට හදපු විදිය බලන්න. ඒ වාතාශ්‍රයේ ඉන්න හදපු විදියක් තියෙනවා. මේ හැම තැනකම තියෙන්නේ ස්වභාව ධර්මයත් එක්ක අපේ කියලා වැඩ කරනවා කියන්නේ.